පතිරණ නිසා ඉන්දියාවම කැළඹෙයි. ගොඩක් දෙනෙක් පසුගිය හෝරා කීපය තුළ මතීෂ පතිරණ ගැන හොයන්නට ගත්ත සමහර සමාජ මාධ්‍ය පිටු සඳහන් කරලා තිබා මතීෂ පතිරණට IPL තරගාවලිය අහිමි වී යනවා කියලා. හැබැයි අපිට නම් වාර්තා උනේ මේක තාම ඔෆිෂියලි කන්ෆර්ම් වෙලා නැහැ කියන එක. ඒ වගේම මතීෂ පතිරණ තවමත් ආබාධ තත්වය එයාට ඒ ලෝක කුසලාන තරගාවලියේදී වෙච්ච ආබාධ තත්වයෙන් තවමත් සුවය ලබමින් ඉන්නවා කියලා. ඒ වගේම තමයි යා ෆිට්නස් ටෙස්ට් එකට මුහුණ දෙන්නට තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඔහු තාම ඇප්ලයි කරලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ මේ පර්මිෂන් එකට IPL සෙල්ලම් කරන්න. ඉතින් ඒ වුණාට පසුගිය හෝරා කීපය තුල ගොඩක් දෙනෙක්ව කලබන්නට සමහර සමාජ මාධ්‍ය පිටු සමත් වුණා කියලා කිව්වොත් නිවැරදි. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් බොහෝ සෙයින් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අපි මේ වැඩසටහන පටගත කරන මොහොත වෙන විටත් බලාපොරොත්තුෙන් ඉන්නේ පතිරණ ක්‍රීඩා කරાવી කියලා. හැබැයි ඒ කියන්නේ ඒගොල්ලෝගේ ටීම් එකත් එක්ක ජොයින් වෙයි කියලා. හැබැයි ඉතින් තාම එහෙම අවස්ථාවක් එහෙම අවකාශයක් උදා වෙලා නැහැ. ඔන්න අපි දැන් යනවා පොඩි විස්තරයක් ඔයාලට කියන්න. වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන්ගිරිය ක්‍රීඩකයා ඔහුටත් IPL වල කණ්ඩායමක් නියෝජනය කිරීමේ වරම් ලැබුණා. හැබැයි ආබාධ තත්ත්වය නිසා ඔහුට වෙනුවට ගුඩගේෂ් මෝඩි රිප්ලේස්මන්ට් වෙනවා. ඉතින් IPL තරග 37කදී ලකුණු අපි ගත්තින් එහෙම 81ක් රැස් කරලා තිබෙනවා. ඒගොම කඩලු 46ක් දවාගෙන ලකුණු 18ට කඩලු 5 තමයි වැඩිම ලකුණු 8.4යි එකක ඉකොනොමි රේට් එකක් 2021 ඉඳලා 22 23 25 කියන තරග වාරවල් ඔහු නියෝජනය කරලා තිබෙනවා IPL වල. ඊට අමතරව අපි ගත්තොත් මේ IPL තරගාවලි වලදී ඔහු අපි ගත්තොත් ඉන්නේ එහෙම RCB රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියෝජනය කළා. මෙවර ලක්නෝ සුපර් ජයන්ට්ස් තමයි නියෝජනය කරන්න හිටියේ. හැබැයි ඉතින් මේ වෙනකොට වාර්තා වෙන පරිදි එයාට දැනට මේ වෙනකොට එයා වෙනුවට රිප්ලේස්මන්ට් එකක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඉතින් එයා සුවය ලැබුවොත් එයාට සමහරක් වෙලාවට අපි දන්නේ හරියටම සමහරක් වෙලාවට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි. හැබැයි දැනට මතීෂ කියලා තියෙන තත්ත්වේ නම් එයා තාම ආබාධ තත්ත්වෙන් සුවය ලබමින් ඉන්නේ. ඉතින් ඔහොම වෙනකොට අපි වනිදු හසරංගගේ ෆ්‍රැන්චයිස් ලීග් එක්ස්පීරියන්ස් එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. EL T20 තරගාවලිය තුලදී කඩලු 39, CPL එකේ කඩලු 8ක්, LPL එකේ කඩලු 72ක්, BPL එකේ කඩලු ලබාගෙන නැහැ. මේ ආකාරයට තමයි ඔහු අනිකුත් ෆ්‍රැන්චයිස් ලීග් වල එයාගේ අත්දැකීම් තිබෙන්නේ කියන කාරණේ සඳහන් කරනවා. ඒ වගේම පසුගිය හෝරා කීපය තුළදී කතානායකයා බවට පත්වෙච්ච මතීෂ පතිරණ IPL තරග 32ක් ක්‍රීඩා කරලා කඩලු 47ක් දවාගෙන ලකුණු 28ට කඩලු 4 තමයි හොඳම පන්දු වැයීම. ලකුණු 8.8ක ඉකොනොමි රේට් එකක් රඳව ගන්නටත් මතීෂ පතිරණ සමත් වෙලා තිබෙනවා. ඒ වගේම IL T20 තරගාවලිය තුල කඩලු 17ක්, SA20 තරගාවලිය තුල කඩලු 3ක්, LPL එකේ කඩලු 27කුත් දවාගෙන තිබෙනවා. ඒ අතර වාරයේදී පසුගිය හෝරා කීපය තුළ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාගේ දැඩි අවධානයක් යොමු වෙච්ච ප්‍රොඩක්ට් එක තමයි කමිදු මෙන්ඩිස් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන්. කමිදු මෙන්ඩිස්ට ඔන්න අවස්ථාව උදා වුණා IPL තරගාවලිය නියෝජනය කරන්න. ෆිට්නස් ටෙස්ට් එකත් පාස්. ඒ වගේම එයාට පර්මිෂන් උත් ලැබිලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තින් එහෙම අපි කමිදු මෙන්ඩිස් ගැන කතා කරොත් එහෙම එයා IL T20 තරගාවලිය තුල තරග වලදී ලකුණු 20කුත් කඩලු 4කුත් දවාගෙන තිබෙනවා. IPL වල ලකුණු 92කුත් කඩලු 2කුත් දවාගෙන තිබෙනවා. ලකුණු 92ක් රැස් කරලා පිටින් කඩලු 2ක් පන්දු වීමෙන් දවාගෙන තිබෙනවා. LPL වල ලකුණු 782යි කඩලු 8කුත් දවාගෙන තිබෙනවා. ඉතින් IPL වල සන්රයිසර්ස් තමයි පසුගිය වතාවෙත් ඔහු නියෝජනය කරේ. මෙවරත් ඔන්න සන්රයිසර්ස් නියෝජනය කිරීමේ වරම් ලැබිලා තිබෙනවා. ඉතින් ඔන්න දැන් දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් චමීර ඒ වගේම තමයි ප්‍රතුම් නිස්සංකට අවස්ථාව ලැබුණා. ඔන්න දැන් අලුත්ම ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්ටත් අවස්ථාව ලැබුණා. තවත් මේ ආකාරයටම 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා ගැනත් කතා කරන්න. කියන්නේ අපි දැනට දෙන්නෙක් ගැන කතා කරා. පතිරණ සහ වනිදු හසරංග. ඊට අමතරව නුවන් තුෂාර ගත දින IL T20 තරගාවලිය තුල කඩලු 4ක්, IPL වල කඩලු 9ක් දවාගෙන තිබෙනවා. RCB සහ මුම්බයි ඉන්දියන්ස් තමයි ඔහු නියෝජනය කරේ. මාලිංග වගේම පතිරණ වගේම ස්ලිංගි ඇක්ෂන් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. LPL වල කඩලු 49, SA20 තරගාවලියේ කඩලු 8යි, PSL වල එක කඩලුකුත් තියෙනවා. ෆ්‍රැන්චයිස් ලීග්ස් අපි ගත දින 5ක් විතර ක්‍රීඩා කරලා ජාත්‍යන්තර ක්‍රිකට් උත් ක්‍රීඩා කරලා ෆ්‍රැන්චයිස් ලීග් වල බොහෝ සෙයින්ම එක්ස්පීරියන්ස් බහුල ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් එයාටත් ෆිට්නස් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. ඒ වගේම
පර්මිෂන් එක ලැබෙන්න නම් කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ෂාන් මාලිංග ඔබ දන්නවා ලෝක කුසලානේ ආසන්නයේ තියෙද්දි ආබාධ තත්වයකට මුහුණ දෙන්නට සිදුවෙච්ච ක්‍රීඩකයක්. උරහිසේ ආබාධ තත්වයක් ඔහුට හටගත්තේ. ඉතින් ඔහුත් IPL පසුගිය වතාවේ නියෝජනය කළා සන්රයිසර්ස් හයිඩ්‍රබාද්. ඉතින් මේ වතාවෙත් ඔහු සන්රයිසර්ස් හයිඩ්‍රබාද් තමයි නියෝජනය කරන්න නියමිතව තිබෙන්නේ. හැබැයි ආබාධ තත්ත්වය සුව වුණොත් විතරයි සහ ෆිට්නස් ටෙස්ට් එක පාස් වුණොත් විතරයි ඔහුටත් ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ. තරග 7කදී කඩලු 13ක් දවාගෙන තිබෙනවා මේ වෙනකොට. ඒ වගේම S20 තරගාවලිය තුල කඩලු 4කුත් LPL එකේ කඩලු ලබාගෙන නැහැ. එක තරගයක් ක්‍රීඩා කරලා තිබෙනවා. ඉතින් අපි ගත්ත දින්නේ එහෙම මේ වෙනකොට අපි ගත්ත දින්නේ එහෙම අපි ඔක්ෂන් එක සහ රිටේන් කරපු ප්ලේයර්ස්ලත් එක්ක ටෝටලි ශ්‍රී ලංකාවෙන් 7 දෙනෙක් IPL නියෝජනය කරන්නට හිටියා. ඒකෙන් 3 දෙනෙක්ට දැනට පර්මිෂන් ලැබිලා තිබෙනවා ෆිට්නස් ටෙස්ට් එකත් පාස් වීම නිසාවෙන්. වනිදු හසුරංග ආබාධ තත්ත්වයක ඉන්නේ. වගේම මතිෂ පතිරණත් ආබාධ තත්ත්වයක ඉන්නේ. ඉෂාන් මාලිංගත් එහෙමයි නුවන් තුෂාරත් ෆිට්නස් ටෙස්ට් එක පාස් වුණොතින් තමයි ලැබෙන්නේ. ඉතින් මේ ඔක්කොටම ෆිට්නස් ටෙස්ට් එක පාස් වුණොතින් තමයි පර්මිෂන් ලැබෙන්නේ කියන කාරණේ තමයි මේ වෙද්දි වාර්තා වෙන්නේ. ඉතින් IPL තරගාවලිය පිළිබඳව අපි ඉස්සරහට කතා කරන්න සූදානම් සිටිනවා ක්‍රිකට් විත් විනාල් IPL ෂෝ එකකින්. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න අපි දිගටම ක්‍රිකට් ගැන කතා කරමු. ගිහිල්ලා නැසිර දෙනාටම ජය වේවා කියලා